දෙවැනි PDF එක දෙවැනි PDF එකේ ගත්තාම ප්‍රොෆෙෂනල් කෙනෙක් කියන්නේ කවුද කියන එක. එතකොට ප්‍රොෆෙෂනල් කෙනෙක් කියලා කියන්නේ එයා ළඟ ක්වොලිෆිකේෂන් තියෙනවා. ඉගෙනගෙන තියෙනවා, සර්ටිෆිකේට් තියෙන්න ඕන. ඒ වගේම එයා ළඟ ස්කිල්ස් තියෙන්නත් ඕනේ. සර්ටිෆිකේට් තියුණට මදි. එයා ළඟ ප්‍රැක්ටිස් වෙච්ච ස්කිල්ස් තියෙන්නත් ඕන. එතකොට ප්‍රොෆෙෂනල් කියලා කියන කෙනා අනිවාර්යෙන් ක්වොලිෆයිඩ් වෙන්නත් ඕනේ. ප්‍රැක්ටිස් වෙලා තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ ස්කිල්ස් බිල්ඩ් අප් කරගෙන තියෙන්නත් ඕනේ. එතකොට a professional is a person who qualified and practice the work professionally. කියන්නේ qualified වෙන්නත් ඕනේ. work එකේ practice එක තියෙන්නත් ඕනේ professional වෙන්න නම්. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් මේකේ කියන විදිහට දැන් ඩ්‍රයිවර් කෙනෙක් ගැන හිතුවොත් ලයිසන් තියෙන්නත් ඕනේ. ඩ්‍රයිව් කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. ලයිසන් එක මේ එක්ස්පයර් වෙලා තියෙන්න බෑ. එතකොට ලයිසන් තියෙන ඩ්‍රයිව් කරන්න දන්නේ නැත්නම් එයා ප්‍රොෆෙෂනල් වෙන්නේ නැහැ. ඩ්‍රයිව් කරන්න දන්නව ලයිසන් නැත්නම් එයා ප්‍රොෆෙෂනල් වෙන්නේ නැහැ. ඩ්‍රයිව් කරන්නත් පුළුවන් ලයිසන් උත් තියෙනවා. හැබැයි ලයිසන් එක එක්ස්පයර් වෙලා නම් එයා ප්‍රොෆෙෂනල් වෙන්නේ නැහැ. එතකොට ඊළඟට attributes of professional. කොහොමද ප්‍රොෆෙෂනල් කෙනෙක් ක්වොලිෆයිඩ් වෙන්නේ? ක්වොලිෆයිඩ් වෙන්න නම් අනිවාර්යෙන් knowledge එක තියෙන්න ඕන. ප්‍රොෆෙෂනල් කියන කෙනාට knowledge එක තියෙන්න ඕන. ඊළඟට skills තියෙන්න ඕන. competition and skills. skills තියෙන්නත් ඕන. දක්ෂතාවය තියෙන්න ඕන. ඊළඟට ප්‍රොෆෙෂනල් ඇටිටියුඩ් තියෙන්න ඕනේ. හොඳ හැසිරීමක් තියෙන්න ඕනේ යාළුවා. සර්ටිෆිකේට් තියුණාට මදි. එයා ළඟ knowledge එක, skill එක, professional attitude එක මේ හැමදේම තියෙන්න ඕනේ. ප්‍රොෆෙෂනල් කෙනෙක් වෙන්න නම්, qualified වෙන්න නම් මෙන්න මේ දේවල් ටික එයා ළඟ තියෙන්න ඕනේ. ඊළඟට කොහොමද ප්‍රොෆෙෂනල් ප්‍රැක්ටිස් වෙන්නේ? ප්‍රොෆෙෂනලි ප්‍රැක්ටිස් එකක් තියෙනවා කියන්නේ කොහොමද? ප්‍රොෆෙෂනල් විදිහට වැඩ කරන්න කියලා කියන්නේ quality work එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කරන වර්ක් එක quality වෙන්න ඕනේ. ඊළඟට රෙස්පොන්සිබල් එකක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ප්‍රොෆෙෂනල් විදිහට වැඩ කරනවා නම් අපි කරන වැඩේ ගැන රෙස්පොන්සිබල් එකක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට ලීගල් ඇන්ඩ් එතිකල් බිහේවියර්ස් ෆලෝ කරන්න ඕනේ. ලීගල් කියලා කියන්නේ නීතිමය දේවල්. එතිකල් කියලා කියන්නේ ආචාර ධර්ම වගේ දේවල්. එතකොට ලීගල් වල කම්පියුටර් ක්‍රයිම්ස් කරන්නේ නැති වෙන්න ඕනේ. කොපිරයිට් වලට රෙස්පෙක්ට් කරන්න ඕනේ. ඒ වගේ දේවල් තමයි ලීගල් දේවල්. එතිකල් කියලා කියන්නේ හොනස්ට්‍රි ඊට පස්සේ ඉන්ටග්‍රිටි රෙස්පෙක්ට් ඒ වගේ දේවල් තමයි එතිකල් කියලා කියන්නේ. ඒ කියන්නේ අවංක වෙන්න ඕනේ, අනිත් අයට ගෞරව කරන්න, අනිත් අයව තේරුම් ගන්න ඕනේ, එම්පති කියන්නේ ඒක. එතකොට ප්‍රැක්ටිස් ප්‍රොෆෙෂනලි කියන්නේ අන්න ඒක. ප්‍රොෆෙෂනල් විදිහට වැඩ කරන නම් ක්වොලිටි වර්ක් එකක් තියෙනවා. අපි කරන වර්ක් එක ගැන රෙස්පොන්සිබල් එක ගන්න ඕනේ. ඊට පස්සේ ලීගල් ඇන්ඩ් එතිකල් බිහේවියර් එක ෆලෝ කරන්න ඕනේ. ප්‍රොෆෙෂනල් ලයිෆ් එකක් ඊළඟට කියන්නේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක ගැන. ප්‍රොෆෙෂනල් ලයිෆ් එක බෙදෙනවා ප්‍රධාන කොටස් වලට ග්ලෝබල් කන්ටෙක්ස්ට්, සෝෂල් ඇන්ඩ් නැෂනල් කන්ටෙක්ස්ට්, ඕගනයිසේෂනල් කන්ටෙක්ස්ට්, පර්සනල් කන්ටෙක්ස්ට් කියලා. ඒත් ග්ලෝබල් කන්ටෙක්ස්ට් කියලා කියන්නේ මේක වර්ල්ඩ් ලෙවල් එකේ කියන රෙස්පොන්සිබිලිටි එකක්. කියන්නේ ග්ලෝබල් කන්ටෙක්ස්ට් එකේදී ග්ලෝබල් ටීම් එක අපිට කනෙක්ට් වෙන්න පුළුවන්. ග්ලෝබල් රූල් වලට එතකොට අපිට අනුගත වෙන්න වෙනවා. අන්න ඒ වගේ එකට කියනවා ග්ලෝබල් කන්ටෙක්ස්ට් එකක් කියලා. සෝෂල් ඇන්ඩ් නැෂනල් කියලා කියන්නේ ඒක කන්ට්‍රි ඉකොනොමි සපෝට් කරන්න ඕන. කියන්නේ ඒක රට ඇතුලේ සමාජය ඇතුලේ වෙන කන්ටෙක්ස්ට් එක තමයි සෝෂල් ඇන්ඩ් නැෂනල් කියලා කියන්නේ. එතකොට කන්ට්‍රි ඉකොනොමි සපෝට් කරන්න ඕනේ. කන්ට්‍රි එක ඇතුලේ තියෙන ලෝ ෆලෝ කරන්න ඕනේ. ඊට පස්සේ අපරාධ රිපෝට් කරන්න ඕනේ. විස්ලර් බෝලින් කියන්නේ ඒ වගේ දේවල් කරනවා නම් ඒක සෝෂල් ඇන්ඩ් නැෂනල් කන්ටෙක්ස්ට් වෙනවා. ඊළඟ ඕගනයිසේෂනල් කන්සෙප්ට් කියලා කියන්නේ අපි කම්පැනි එකක් ඇතුලේ ෆලෝ කරන රූල්ස්. ඒ කියන්නේ අපි රූල්ස් ෆලෝ කරන්න ඕනි කම්පැනි එක ඇතුලේ. අන්න ඒක තමයි ඕගනයිසේෂනල් කන්ටෙක්ස්ට් කියලා කියන්නේ. ටීම් වර්ක් එකක් විදිහට වැඩ කරන්න ඕනි. ඊට පස්සේ ඩෙඩ්ලයින් මීට් කරන්න ඕනි. අන්න ඒ වගේ දේවල් කරන්න ඕනේ ඕගනයිසේෂනල් කන්ටෙක්ස්ට් එක ඇතුලේ. පර්සනල් කන්ටෙක්ස්ට් එකේදී සෙල්ෆ් ඩිසිප්ලින් එක තියාගන්න ඕනේ. පර්සනල් එතික්ස් පවත්ව ගන්න ඕනේ. එතකොට පර්සනල් කන්ටෙක්ස්ට්, ඕගනයිසේෂනල් කන්ටෙක්ස්ට්, සෝෂල් ඇන්ඩ් නැෂනල් කන්ටෙක්ස්ට්, ග්ලෝබල් කන්ටෙක්ස්ට්. ඊළඟට එතික්ස් කියන්නේ මොනවද? එතික්ස් කියලා කියන්නේ සාමාන්‍යයෙන්
ආචාර ධර්ම කියන අපි කරන දේ හරිද වැරදිද කියලා තීරණය කරන රූල් එකට තමයි කියන්නේ එතික් කියලා. එතකොට රියල් වර්ල්ඩ් සිටුේෂන් වලදී එතික්ස් ඇප්ලයි කරනවා. අපි මොකක් හරි දෙයක් කරද්දී අපි මේ එතික්ස් ඇප්ලයි කරනවා. ප්‍රොෆෙෂනල් එතික්ස් කියලා කියන්නේ මොනවද? ඒ කියන්නේ දැන් අපි මොකක් හරි දෙයකට පාවිච්චි කරා මේ අපි කරන දේ හරිද වැරදිද කියලා තීරණය කරන රූල්ස් ටිකනේ එතික්ස් කියලා කියන්නේ. එතකොට ඒවා එන්වයරන්මන්ටල් එතික්ස් වෙන්න පුළුවන්, බිස්නස් එතික්ස් වෙන්න පුළුවන්, ප්‍රොෆෙෂනල් එතික්ස් වෙන්න පුළුවන්. මේ වගේ විවිධ පැති වලට යනවා. එතකොට ඊළඟට ප්‍රොෆෙෂනල් එතික්ස් කියන්නේ මොකක්ද? ප්‍රොෆෙෂනල් එතික්ස් කියලා කියන්නේ අපි ජොබ් එක අපේ ඒ කියන්නේ ethical value එකක් සහ ethical principles use කරනවා decision ගන්න. අන්න ඒකට කියනවා professional ethic කියලා. professional organization එකක් ඇතුලේ අපි ethical values සහ principle use කරලා decision ගන්න එකට කියනවා professional ethic කියලා. ඒ කියන්නේ ජොබ් එකේ හරි විදිහට හැසිරෙන එක තමයි professional ethic කියලා කියන්නේ. අපි ඕගනයිසේෂන් එකක් ඇතුලේ තීරණ ගන්න ethical values සහ principle use කරන එකට කියනවා professional ethic කියලා. business ethic කියන්නේ මොකක්ද? business ethic කියලා කියන්නේ කම්පැනි එකක් ethically විදිහට වැඩ කරන එක. business ethic කියලා කියන්නේ ethical behavior and practices followed by a business. ඒ කියන්නේ business එකක් follow කරන ethical behavior එක සහ practices වලට කියනවා business ethic කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ෆුඩ් බිස්නස් එකක් නම් අපි harmful විදිහට chemical use කරන්නේ නැහැ. ඊළඟට health care organization එකක් නම් අපි patient ලගේ data වල privacy එක තියාගන්න. අන්න ඒ වගේ දේවල් තමයි business ethic කියලා කියන්නේ. ඊළඟට මොනවද good business ethic වල advantages? අපි business ethics use කරනවා නම් මොනවද අපිට හම්බෙන්නේ advantages? අපිට public trust එක ලැබෙනවා. ඊළඟට legal problems අඩු වෙනවා. long term profit එකක් තියාගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපි business ethics use කරනවා නම් අපිට කොයි වෙලාවකවත් legal problem එන්නේ නැහැ. නීතිමය දේවල් වලින් ප්‍රශ්න එන්නේ නැහැ. අපිට long term profit එකක් තියාගන්න පුළුවන්. අපේ profit එක වැඩි වෙනවා. ඊළඟට public trust එක හම්බ වෙනවා. මේ වගේ හිතලා ලියන්න පුළුවන් අපි business ethics use කරොත් අපිට මොනවද හම්බෙන advantages කියලා. ඊළඟට social ethics කියලා කියන්නේ අපි society එකේ දී කියන්නේ society එක ඇතුළේදී අපි use කරන හරි behavior එකට තමයි කියන්නේ society ethics කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි අනිත් අයට respect කරන්න ඕනේ. elders ලට respect කරන්න ඕනේ. එතකොට පොදු ස්ථානවලදී අපි පාවිච්චි කරන්න ඕනේ rules තියෙනවා. ඒවට අනුගත වෙන්න ඕනේ. classroom discipline තියෙනවා. ඒවට අනුගත වෙන්න. අන්න ඒ වගේ දේවල් වලට තමයි කියන්නේ social ethic කියලා. ඊළඟට importance of ethics. මොනවද ethics වල තියෙන වැදගත්කම්? ethics use කරාම අපිට තියෙන වැදගත්කම් මොකක්ද? ethics වලින් අපිට පුළුවන් trust එක build up කරගන්න. ඊළඟට credibility එක increase කරගන්න පුළුවන්. ඊළඟට decision making improve කරනවා. ඒ කියන්නේ අපිට තීරණ ගන්න පුළුවන් හැකියාව වැඩි කරනවා, අපේ විශ්වාසය වැඩි කරනවා. ඊළඟට financial performance improve වෙනවා. අපිට මූල්‍යමය කියන්නේ අපේ performance එක වැඩි දියුණු කරගන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් තමයි ethics වලින් අපිට හම්බෙන importance. Why are ethics important in the workplace? ඇයි workplace එක ethics වැදගත් වෙන්නේ? අපි අර උඩ කිව්වා වගේම workplace එකක් ඇතුලේ අපි වැඩ කරන කියන්නේ workplace එක ඇතුලේ ethics use කරන එකේ වැදගත්කම. clients ලා සහ employees ලා අතර trust එක build up කරගන්න මේ ethics කියන දේ වැදගත් වෙනවා. ඊළඟට enhancing team morale අපේ team එක ඇතුලේ උනන්දුව වැඩි කරගන්න ethics කියන එක වැදගත් වෙනවා. ඒ කියන්නේ employees ලාගේ happy එක motivate මේ අපිත් එක්ක වැඩ කරන employees ලා සතුටු වෙන්න, එයාලව උනන්දුවෙන් තියාගන්න team morale කියන එක වැදගත් වෙනවා. ඒ ethics use කරාම මේ දේ වැඩි වෙනවා. ඊළඟ risk management risk එක manage කරගන්න ethics වැදගත් වෙනවා.
එතකොට වර්ක් ප්ලේස් එක ඇතුලේ ethics වැදගත් වෙන්නේ අපිට trust එක build up කරගන්න, team morale එක වැඩි කරගන්න, risk management වලට. code of ethics. code of ethics කියලා කියන්නේ general guideline එක. ඒ කියන්නේ ඒක අපි ආචාර ධර්ම කියලා කියන්නේ මේක අර සමාජය ඇතුලේ අපේ කියන්නේ අපේ බිහේවියර් එක හොඳ තත්ත්වයෙන් තියාගන්න තමයි මේක යූස් කරන්නේ. code of ethics. code of conduct කියලා කියන්නේ මේක රූල් එකක්. අනිවාර්යෙන් ෆලෝ කරන්නම ඕන. mandatory set of standards. අනිවාර්යෙන් ෆලෝ කරන්නම ඕන ස්ටෑන්ඩ් එකක් තමයි code of conduct කියලා. බ්‍රේක් කළොත් punishment හම්බෙනවා. ethics කියන දේ එහෙම නැහැ. ethics කියලා කියන්නේ guideline එක. moral behavior එක. ඒක ජජ්මන්ට් වල අපිට හිතලා බලලා මේක යූස් කරොත් එහෙම මෙහෙම වෙයි කියලා හිතන්න පුළුවන්. එතකොට අපි ethics යූස් කරොත් අපිට අපේ trust එක build up කරගන්න පුළුවන්. ඊට පස්සේ decision making වලට වැදගත් වෙනවා. social integration එක වැඩි කරගන්න හදාගන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල්ට අපේ ethics වැදගත් වෙනවා. code of conduct කියලා කියන්නේ අපි අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕනේ නීතිවලට. අපි මේක break කළොත් අපිට punishment එකක් හම්බෙනවා. code of ethics කියන එකේ code of conduct කියන එකේ වෙනස ඒක. ethics කියලා කියන්නේ අපි අනිවාර්යෙන් පිළිපදින්න ඕනේ දෙයක් නෙවෙයි. හැබැයි මේක general guideline එකක්. අපිට මඟ පෙන්වීම. code of conduct කියලා කියන්නේ අපි අනිවාර්යෙන් පිළිපදින්න ඕනේ නීතියක්. මේක කඩ කරොත් අපිට punishment හම්බෙනවා. ඊපස්සේ importance of a code of conduct. අපිට මොනවද code of conduct වලින් හම්බෙන මේ code of conduct වලින් හම්බෙන code of conduct වල වැදගත්කම මොකද්ද? අපේ awareness එක වැඩි කර stakeholdersලා අතර ඊට පස්සේ stakeholdersලාගේ එම්ප්ලොයිස්ලාගේ ආරක්ෂාව ගැන හිතන්න පුළුවන්. එතකොට අපේ බිස්නස් එකේ ආරක්ෂාවට ඒ වගේ දේවල් වලට code of conduct වැදගත් වෙනවා. ඇයි මේක අනිවාර්යෙන් පිළිපදින්න ඕනේ රූල් එක. එතකොට අපිත් එක්ක වැළඳුන කෙන ස්ටේක්හෝල්ඩර්ස්ලව ප්‍රොටෙක්ට් කරනවා මේ රූල්ස් වලින්. ඊළඟට අපේ බිස්නස් එකේ ප්‍රොටෙක්ට් එක මේ රූල් වලින් වෙනවා. අන්න ඒවා තමයි එතකොට code of conduct වල තියෙන ඉම්පෝටන්ස් වෙන්නේ. ඊළඟට එක්සර්සයිසස් ටිකක් යන්නේ මෙන්න මේ ටික අනිවාර්යෙන් ඕනේ වෙනවා. Introduction to Professional Ethics in Computing. Computing වලට Professional Ethics, Professional Ethics වෘත්තීය ආචාර ධර්ම කම්පියුටින් ඇතුලේ තියෙනවා. ඒවට තියෙනවා organization IEEEN ACM කියලා. IEEEN ACA. IEEE කියලා කියන්නේ මේ IEEE එකෙන් කරන්නේ professional outline ethics of professional outline එක තමයි IEEE එකෙන් දෙන්නේ. ඒ කියන්නේ අපි IT field එකේ වැඩ කරද්දී IT වල safety එක සඳහා තියෙන ethics ටිකක් තමයි IEEE code වලින් දෙන්නේ. එතකොට IEEE එකෙන් focus කරන්නේ public safety එක, honesty එක. ඊට පස්සේ එන්වයරන්මන්ට් කියා එක මේ වගේ දේවල් තමයි IEEE එකෙන් ફોકસ කරන්නේ. පබ්ලික් ඉන්ට්‍රෙස්ට් එක, honesty එක, competence, ඊට පස්සේ fairness ඒ වගේ දේවල් තමයි IEEE එකෙන් ફોકસ කරන්නේ. විශේෂයෙන්ම IEEE කියන එකෙන් public safety එක, security issues report කරනවා. AI bias avoid කරනවා. අන්න ඒ වගේ දේවල් තමයි ඒ IEEE වලින් කරන්නේ. ඊට පස්සේ ACM කියන එකෙන් කරන්නේ privacy protection. user data protect කරනවා. leadership එක පවත්වා ගන්නවා. social welfare කියන එක තමයි විශේෂයෙන්ම focus කරන්නේ ACM එකේ.
ඒ කියන්නේ IEEE එකෙන් IEEE එකෙන් මේන්ලි ફોකස් කරන්නේ පබ්ලික් සේෆ්ටි එක. ACM එකෙන් මේ මේන්ලි ફોකස් කරන්නේ සෝෂල් වෙල්ෆෙයාර් එක. ඊළඟට දැන් IEEE එකේ මේන්ලි ફોකස් එක දෙන්නේ සේෆ්ටි ફોකස් එකක් තියෙන. සේෆ්ටි ફોකස් එකක් තමයි දෙන්නේ. ACM එකෙන් දෙන්නේ සෝෂල් වෙල්ෆෙයාර් එකට තමයි ફોකස් එක. IEEE එකේ එන්වයරන්මන්ට් එක ගැන ફોකස් එකක් තියෙනවා. ඊට පස්සේ ACM කෙනකේ ප්‍රයිවසි එක ස්ට්‍රෝං වෙනවා. ඊට පස්සේ ACM කියන එකේ ලීඩර්ෂිප් එකත් ස්ට්‍රෝං. IEEE එකේ ලීඩර්ෂිප් කියන එක එච්චර බලපාන්නේ නැහැ. ෆෙයාර්නස් කියන එක තමයි බලපාන්නේ. IEEE vs ACM ફોકස් කරන්නේ පබ්ලික් සේෆ්ටි එකට. honesty fairness environment කියන ඒවා ફોකස් කරනවා. ACM එකේදී social welfare එක integrity එක leadership එක මේ දේවල් තමයි ફોකස් කරන්නේ. environment එක ගැන වැඩි ફોකස් කරන්නේ environment එක ගැන IEEE එකෙන් ફોකස් කරනවා. ACM එකෙන් වැඩි ફોකස් කරන්නේ නැහැ. privacy එක මේකෙදි අඩුයි. හැබැයි ACM එකේදී privacy එක strong. දැන් ලීඩර්ෂිප් එක IEEE එකේදී වැඩි බලපාන්නේ නැහැ. ACM එකේදී ලීඩර්ෂිප් එක ස්ට්‍රෝං වෙනවා. ඊළඟ ප්‍රැක්ටිකල් ඉම්පෝටන්ස්. මොනවද ප්‍රැක්ටිකල් ඉම්පෝටන්ස්? අපි ප්‍රැක්ටිකල් වල වැදගත්කම. එතකොට අපිට ප්‍රොෆෙෂනල් ප්‍රැක්ටිකල් එකක් තියෙනවා නම් අපේ පබ්ලික් ට්‍රස්ට් එක මේන්ටේන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉනෝවේෂන් සේෆ් කරනවා. ඊට පස්සේ එතිකල් ඩිසිෂන් වලට ගයිඩ් කරනවා. මෙන්න මේ දේවල් තමයි අපිට ප්‍රැක්ටිකල් වලින් හම්බෙන ඉම්පෝටන්ස් වෙන්නේ. එතිකල් ඩිසිෂන් වලට ගයිඩ් කරනවා. නීති අර අපි ආචාර ධර්ම වලට අනුගත වෙච්ච තීරණ ගන්න අපිව ගයිඩ් කරනවා ප්‍රැක්ටිකල් වලින්. ඊට පස්සේ පබ්ලික් ට්‍රස්ට් එක බිල්ඩ් අප් කරගන්න පුළුවන්. ඉනෝවේෂන් සේෆ් කරනවා. ඊට පස්සේ ඔන්න ඔය ටික තමයි දෙවෙනි ලෙක්චර් නෝට් එක ඇතුලේ තියෙන විශේෂයෙන්ම තියෙන්නේ මේක ඇතුලේ ethics ගැන ප්‍රොෆෙෂනල් කියන්නේ කවුද කියලා කිව්වා. ඊට පස්සේ ප්‍රොෆෙෂනල් කෙනෙක් qualified වෙන්න knowledge competence skills ඊට පස්සේ ප්‍රොෆෙෂනල් attitude කියන දේවල් ටික තියෙන්න ඕනේ කියලා කිව්වා. ඊට පස්සේ ප්‍රොෆෙෂනල් ප්‍රැක්ටිස් එකක් තියෙන්නම් quality work එකක් තියෙන්න ඕනේ. එයා කරන වැඩේ ගැන responsible එකක් ගන්න ඕනේ. ethical legal දේවල් ෆලෝ කරන්න ඕන කිව්වා. ඊළඟට කතා කරා ප්‍රොෆෙෂනල් ලයිෆ් එක ගැන. ප්‍රොෆෙෂනල් ලයිෆ් එක කොටස් කීපයකට බෙදෙනවා. පර්සනල්, ඕගනයිසේෂනල්, සෝෂල් and ග්ලෝබල් කියලා. ඊළඟට එතික්ස් කියලා කියන්නේ ආචාර ධර්ම. අපිට දෙයක් හරිද වැරදිද කියලා තීරණය කරන්න තියෙන ගයිඩ්ලයින් එක තමයි එතික්ස් කියලා කියන්නේ. ඒතර ප්‍රොෆෙෂනල් එතික්ස් ගැන කතා කරා. ඒ කියන්නේ ethical value සහ principle use කරලා තීරණ ගන්නවා අපි ඕගනයිසේෂන් එකක් ඇතුළේ. අන්න ඒකට තමයි කියන්නේ ප්‍රොෆෙෂනල් එතික්ස් කියලා. ඊළඟට බිස්නස් එතික්ස් කියලා කියන්නේ ethical behavior එකයි practice එකයි follow කරනවා බිස්නස් එකකින්. බිස්නස් එකකින් follow කරන ethical behavior සහ practices වලට කියනවා business ethics කියලා. ඊට පස්සේ business ethics use කරාම අපිට හම්බෙන advantages මොනවද? ඊට පස්සේ ethics වල importance ඇයි අපි workplace එක ඇතුළේ ethics කියන දේ use කරන්න ඕනේ? ඔන්න ඔය ටික තමයි lecture note 2 එක ඇතුලේ කතා කළේ. ඊළඟට lecture note 3. lecture note 3 එකේදී professional communication ගැන තමයි කතා කරන්නේ. professional communication කියලා කියන්නේ අපි job එක ඇතුලේ. එහෙම නැත්නම් ජොබ් එක ඇතුලේ වැඩ කරන තැන වර්ක් ප්ලේස් එකේ ෆෝමල් විදිහට ඕගනයිස් විදිහට අයිඩියා සහ ඉන්ෆර්මේෂන් ෂෙයා කරන එකට කියනවා ප්‍රොෆෙෂනල් කමියුනිකේෂන් කියලා. ප්‍රොෆෙෂනල් කමියුනිකේෂන් කියලා කියන්නේ අපි අපේ අයිඩියා සහ ඉන්ෆර්මේෂන් ෆෝමල් and ස්ට්‍රක්චර්ඩ් විදිහට ෂෙයා කරගන්න එකට. සරලවම කියනවා නම් අපි වැඩ කරන තැන හරි විදිහට කොහොමද අපි අපේ අදහස් හුවමාරු කරගන්නේ කියන එක තමයි ප්‍රොෆෙෂනල් කමියුනිකේෂන් කියලා කියන්නේ. එතකොට ඇයි ප්‍රොෆෙෂනල් කමියුනිකේෂන් කියන දේ වැදගත් වෙන්නේ? ටීම් වර්ක් එක හොඳින් පවත්වාගෙන යන්න, දැන් ක්ලයන්ට්ස්ලා එක්ක තියෙන රිලේෂන්ෂිප් එක අපි බිල්ඩ් අප් කරගන්න.
කැරියර් පාත් එක ග්‍රෝ කරගන්න අන්න ඒ වගේ දේවල් වලට අපිට ප්‍රොෆෙෂනල් කමියුනිකේෂන් කියන එක වැදගත් වෙනවා. ඊළඟට ප්‍රොෆෙෂනල් කමියුනිකේෂන් එකක් ඇතුලේ තියෙන දේවල් මූලික දේවල් තමයි ක්ලියර් මැසේජින් තියෙන්න ඕන. කියන්නේ අපි අපේ මැසේජ් එක ක්ලියර්ව දෙන්න ඕනි. පැහැදිලිව කියන්න ඕන. ඊළඟට ඕඩියන්ස් අවයානස්. අපි කතා කරන්නේ කාටද කියලා දැනගෙන කතා කරන්න ඕන. ෆෝමල් ටෝන් ඇන් ස්ට්‍රක්චර්. කියන්නේ අපේ ටෝන් එක ෆෝමල් ගෞරවයෙන් කතා කරන්න ඕනි. අනිත් කෙනාට දැනෙන විදිහට කතා කරන්න ඕනි. ෆීඩ්බැක් තියෙන්න ඕනි. රිප්ලයි ඇන් රෙස්පොන්සස් තියෙන්න ඕනි. මෙන්න මේ ටික තමයි